අපි සාමාන්‍යයෙන් මේ අපි අසනීප වෙන මිනිස්සු නේ පියුමි නේද? ඔව්. අසනීප වුණොත් එහෙම අපි බෙහෙත් බොනවා. අපි බෙහෙතක් අපි හිතමු බෙහෙත් බොනකොට එක පෙත්තක් බොනවා කියලා. පෙත්තක් බිව්වට පස්සේ අපි එතනින් ඉරක් ඇඳ ගන්නවා. එහෙම කළොත් එහෙනම් මොන වගේ දෙයක් හිතේද? විනෝද මම එහෙම කරනවා කියලා හිතන්නකෝ. ඈ මම එක පෙත්තක් බිව්වට පස්සේ ඉරක් ඇඳ ගන්නවා. බිව්වා කියලා. ඒ තරමට අමතක වෙනවද නැත්තම්? ඔයා මං ගැන මොනවද හිතන්නේ එහෙම? දැන් මම එහෙම බොනවා නම් එහෙම අස්වාභාවිකයි නේද? ස්වාභාවිකයි. ඈ මොකද වෙන ලෙඩක් වගේ තව බෙහෙතක් බොන්න ඕන කියලා හිතනවා. දෙන්න ඕන කියලා හිතනවා. අනිවාර්යෙන් තව පෙත්තක් ඒකට ගන්න වෙනවා. මේක මොකද හිතන්නේ ඒ ගැන? මේක මම වගේ කෙනෙක් කරන්න පුළුවන් වැඩක්. නිතර නෑ නෑ මම කියන්නේ මට සාමාන්‍ය අමතක වෙනවා සාමාන්‍යයෙන්. එහෙම අය ඔයාලට හම්බෙලා තියෙනවද? දැන් ඔයා එහෙම කෙනෙක් කියන්නේ ඔයා අහලවක්වත් තියෙනවද? මම නම් එහෙම පළමු වතාවට. එහෙම අය කීප දෙනෙක් මම හම්බෙලා තියෙනවා. මෙතනත් ඉන්න පුළුවන් නේ? මෙතන මම දන්නේ නැහැ කොහොමද කියලා. පිරිමි මොකද හිතන්නේ? ඔයාගේ ගෙදර කට්ටිය එහෙම කරලා තියෙනවා ජීවිතේ දැකලා තියෙනවද? නෑ දැකලා නෑ. නෑනේ? ෆස්ට් ටයිම් තමයි ඇහුවේ. ෆස්ට් ටයිම්. පිස්සු වගේ නේද දන්නේ නේද? පෙති හොරකම් කරනවත් දන්නේ නැතුට ඉරි ගානට ගණන් කරගන්න පුළුවන් ඒ ගානට අඩු වෙලා තියෙනවද කියලා. ඒකත් හොඳ පොයින්ට් එකක් ඔයා කිව්වේ ආ. පෙති. ඔයා මොකද හිතන්නේ? ධනුෂ් එහෙම ඉතින් පෙත්ත බිව්වා කියලා Taman දන්නවනේ දෙයියනේ. ඈ එතකොට අනිත් කට්ටිය දන්නවා. ගෙදර කට්ටියක් දන්නවා පෙත්ත බිව්වා කියලා මේ මිනිස්සයා. මේ ගජිනීගේ වගේ මේ එහෙම අමතක වෙන එකට දන්නේ නැහැ තියෙන්නේ. ඇඟේ අර කොටාගෙන තියෙන්නේ. ඒ වගේ දැන් දවස් 30ට පෙති 30ක් තියෙනවනේ. 30 බොන්න 25 වෙනි දවසේ කීයක් බියලා තියෙනවද කියලා බලන්න පුළුවන්. දැන් දවස් 25ක් ගිහිල්ලා තියෙන බලන්න. කියන්න කෙනාව අපි කියන්නම් හේතුව මොකක්ද කියලා. right. එහෙනම් කෙනා තමයි උන්ට ලස්සන සංගීතයක් දෙන්නකො. ඩඩන් කියලා මං කියන්නේ. 1 2 3 සාරංග දිසාසේකර. මේ මම මේකත් පෙන්නන්නම් මට කොන්ෆිඩෙන්ෂල් දේවල් පෞද්ගලික දේවල් සමය රූපයක් මෙන්න මෙහෙම බේත් පැකට් එක දෙන්න පොඩ්ඩක් ඉරි ගොඩක් තියෙනවා පේනවනේ ඕක පේනනේ කොච්චර කොම්ප්ලිකේටඩ් කෝස් එකක්ද කියලා දැන් පළවෙනි දවස් තුනේ දවසට මොකද වරකට දෙක බැගින් තුන් වතාවක් ඔන්න ඔහොම එකක්. නෑ ඔයා ඒක කොම්ප්ලිකේටඩ් කරලා කියනවා. ඊට පස්සේ ක්‍රමයෙන් අඩු වෙනවා. ඊළඟ දවස් දෙකේ දවසට දෙක බැගින්. ඊළඟ දවසේ එක බැගින්. ඉතින් ඕක වරද්ද ගන්නවට වඩා හොඳයි හරියටම උනේ. හැබැයි ඒක ඇත්තටම දවස් තුනේ